ජානකීස් කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ අමුද්‍රව්‍ය දෙකකින් ස්ට්‍රෝබෙරි ජෑම් හදාගන්න විදිහ. ඉතින් අපි සුපර් මාකට් වලින් එහෙම අරගන්න ස්ට්‍රෝබෙරි ජෑම් වල සීනි ගොඩක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පැණි රස අඩුවෙන් කන කෙනෙකුට පැණි රස අඩුවෙන් සීනි අඩුවෙන් දාලා මේ ස්ට්‍රෝබෙරි ජෑම් හරිම පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව මේ අමුද්‍රව්‍ය දෙකෙන් ස්ට්‍රෝබෙරි ජෑම් හදන විදිහ බලමු. ඉතින් අද ස්ට්‍රෝබෙරි ජෑම් හදන්න ස්ට්‍රෝබෙරි රාත්තලක ප්‍රමාණයක කියන්නේ ග්‍රෑම් 500ක් වගේ අරගත්තා. සීනි ග්‍රෑම් 250ක් අරගත්තා. ඉතින් සීනි තව පැණි රස අඩුවෙන් කන කෙනෙකුට සීනි ග්‍රෑම් 100ක් වගේ දාලා වුණත් පැණි රස ගොඩක් අඩුවෙන් මේ ස්ට්‍රෝබෙරි ජෑම් එක හදන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෝබෙරි ටික හොඳට හොදලා ස්ට්‍රෝබෙරි වල නැට්ට ගාවින් කපලා අයින් කරලා අරගත්තා. ඉතින් මේ හොඳින් හොදපු ස්ට්‍රෝබෙරි ටික බෝල් එකකට දානවා. ඉතින් ඔයාලට බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් බ්ලෙන්ඩර් එකේ හරි ස්ටික් බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් ස්ටික් බ්ලෙන්ඩර් එකේ හරි මේ ස්ට්‍රෝබෙරි ටික හොඳට ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මම ස්ටික් බ්ලෙන්ඩර් එක පාවිච්චි කරනවා. ඉතින් ස්ටික් බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙකුට බ්ලෙන්ඩර් එකේ දාලා මේක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. වතුර එකතු කරන්නේ නැතුව මේ වගේ ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගත්ත ස්ට්‍රෝබෙරි ටික සෝස් පෑන් එකට දානවා. සීනි ටිකක් දානවා. සීනි ටික දාලා ස්ට්‍රෝබෙරිත් සීනිත් හොඳින් කලවම් කරනවා. රූම් ටෙම්පරේචර් එකේ විනාඩි 10ක් තියෙනවා. ඉතින් මේ තියෙන විනාඩි 10කට පස්සේ සීනි ටික හොඳට ස්ට්‍රෝබෙරිත් එක්කලා දිය වෙලා තියෙන්නේ. ඊළඟට මේ ස්ට්‍රෝබෙරි සීනි සෝස් පෑන් එක මීඩියම් හයි හීට් එකේ ලිපේ තියාගෙන දිගටම මේ වගේ හොඳට කලවම් කරමින් ඝන වෙලා ස්ට්‍රෝබෙරි ජෑම් හැදෙනකල් විනාඩි 10ක් 15ක් විතර කලවම් කරනවා. ස්ට්‍රෝබෙරි සීනි මිශ්‍රණය මේ වගේ අඩිය අල්ලන්න දෙන්නේ නැතුව දිගටම හොඳට කලවම් කරමින් විනාඩි 10ක් 15ක් විතර මීඩියම් හයි හීට් එකේ තියෙනවා. මෙන්න මේ වගේ ඝනකමට බුබුලු දානකොට හරිම කල්පනාවෙන් මේක ඉක්මනට කලවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි ජෑම් එක මේ වගේ ඝන වෙලා ස්පැචුලා එකකින් මැද්දෙන් ලයින් එකක් අදිනකොට එකට එකතු වෙන්න ටිකක් වෙලා යනවා. අන්න ඒ වගේ වෙලාවේදී ඉතින් විනාඩි 10ක් විතර ගියාම මේකේ හොඳට දියර ගතිය අඩු වෙලා මේ වගේ බුබුලු දාලා ඝන වේගන එනවා. ඊළඟට ස්පැචුලා එකෙන් මෙන්න මේ වගේ කලවම් කරලා මැද්දෙන් ලයින් එකක් අදිනකොට එකට එකතු වෙන්න ටිකක් වෙලා යන්නේ. අන්න ඒ වගේ වෙලාවේදී ලිප ඕෆ් කරනවා. ජෑම් ටික රස්නෙන් තියෙද්දිම හොඳින් හොදලා පිහදලා හොඳට ඩ්‍රයි වෙච්ච බෝතලයක් ඇතුළට ජෑම් ටික දානවා. අමුද්‍රව්‍ය දෙකකින් ඔයාලගේ කැමති පැණි රස ප්‍රමාණයකට ස්ට්‍රෝබෙරි ජෑම් මේ විදිහට හරිම පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට හරිම පහසුවෙන් ස්ට්‍රෝබෙරි ජෑම් හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවෙන් පිට ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්න අයට නම් හරිම අඩු මුදලකට ස්ට්‍රෝබෙරි අරගන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෝබෙරි ජෑම් වැඩි මුදලක් දීලා සුපර් මාකට් වලින් ගන්නවට වඩා සෞඛ්‍ය ආරක්ෂිතව මේ විදිහට ගෙදරදීම හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ විදිහට ස්ට්‍රෝබෙරි ජෑම් උත් try කරලා බලන්න.
ඉතින් මගේ මේ ස්ට්‍රෝබෙරි ජෑම් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.